බලන්නකෝ පප්පලාගේ ගමේ අලුත් බිස්නස් එකක් පටන් අරන්. ඒකත් මේ එසේ මෙසේ එකක් නෙවෙයි. අලුත් තාලේ වැඩක්. මම හරිම කැමතියි මේ ගෝල් දේශයට. මේ සුවඳට මේ පාටට ඒ කොයි එකටද තරම් මම නම් කැමති මෙහි කෑමවල තියෙන රසට. ඔන්න ඔයාගේ කටේ දැන්ටමත් කියලා බේරෙනවා. ඔයාලට කියන්න මෙයා නම් සුපිරි මිනිස්සෙක්. එයා දන්නෝ බල්ලෙකුට නම් සලකන්න ඕන කොයි විදිහටද කියලා. අපි හොඳ බේකරියකට ගිහිල්ලා සයිමන්ට පාන් කෑල්ලක් ගමු. ඊට පස්සේ අපිට පුළුවන් ඇවිදින්න යන්න. වැඩි කල් යන්න කලින් රෝමන් කෑම තමයි ගෝල් ඇසියන්ට කාණ්ඩ වෙන්නේ. බොහොම ඉක්මනින් දෙස තියෙන පොඩි පොඩි පෙට්ටි කඩවල් වැහෙට තත්වෙන්න පත් වෙන්න ඕනේ. පරණ කාලට සමු දීලා අනාගත ලෝකෙට පය තියන්න ඕනේ. මේ රෝමන් ලෝකය. ඒක නම් ඇත්තම කිව්වොත් නියමයි ජනරල්තුමනි. ඒත් ගෝල්කාරෝ එකට අකමැති වුණොත් එහෙම. අකමැති උනත් කරන්න දෙයක් නෑ. අපි දැනටමත් එතනට ඇවිල්ලා ඉන්නේ. අපි කොහොම හරි සයිමන්ට පාන් කෑල්ලක් ගන්න ඕනේ. හෙට දිනේට අදාළ බඩු මේ දැම්ම ගන්න පුළුවන් මෙතෙන්දි. එතකොට මේ කඩේ නම තමයි බිබිනවාකෝ. ඉක්මනට බිබිනවා. ඒ මොන නමක්ද? ඉක්මනට ඔක බිබිනවා මොඩියෝ. ඇත්තටම මේ කඩේ නම තමයි දෙවනි ගෝල් දේශය. එයාලා මොනවද හිතාගෙන ඉන්නේ? දෙවනි ගෝල් දේශය කියන්නේ මෙහි තියෙන එක ගෝල් දේශයයි. ඔක්කොම දේවල් ඔයාලගේ හිතේ හැටියට මෙතනින් අරගෙන යන්න පුළුවන්. අපි ඔයාලගේ ගෙදරට ඩිලිවරි කරලා දෙනවා. මගේ ගාව දැන් තියෙනවා ලයිස්තුව. ඔයාලට ඕන බඩුවක් තෝරලා ඕඩර් එකක් දාන්න. අපේ හොඳම පාරිභෝගිකයන්ට විශේෂ මාබල් කාඩ් එකක් අපි විසින් ලබා දෙනවා. ඒක ඔයාලා රෝමන් කණ්ඩායමේ රෝමන් බලය එක වෙලා තමයි මේ වැඩේ කරන්නේ. වැඩිය හොඳ මේ කලුත් වගේ කො මෙන්න බලන්න කලබල කරන්න එපා කාට් තියෙනවා. මෙච්චර ඉක්මනට අනේ බලන්නක දාපු ගමන් ඇවිල්ලත් ඉවරයි. මේ විකාර වැඩ නිසා ගමේ අහිංසක අපි තමයි හැමතිස්සෙම තැලෙන්නේ. ඉස්සරහට මේ කඩේ වල වෙන ගමකට යන්න තමයි සිද්ධ වෙන්නේ. අනේ ඔය විදිහට මගේ දිහා බලන්න එපා දඩෝරියෝ. අපි වෙන කොහෙට හරි ගියොත් එමවට ඕන දේවල් හම්බෙයි. එයා දුක් වෙන්නේ කෑම ගැන හිතලා නෙවෙයි. එයාගේ යාළුවන්ව දකින්න බැරි වෙයි කියලා. මම නම් හිතන්නේ මීට පස්සේ කන්න රස කෑමක්වත් හම්බ වෙයි කියලා. අපිට ඔයා නැතුවකට පාළුයි දඩෝරියෝ. මට ඇඬෙනවනේ. මේක මේ විදිහට සිද්ධ වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඔයා කිව්වම තමයි මටත් ඒක මතක් වුනේ. මං ගිහිල්ලා යාට හොඳ පාඩමක් උගන්වන්න එන්නම්. නවතින්න බබියා. එතනට ගිහිල්ලා විනාශ කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොනවද මේ කියන්නේ? ඔයාට මේක තේරෙන්නේ? මේක හදිසි වැඩක්. මේක ගොඩක් අවදානම් වැඩක්. ඒ අලුත් කඩේ මුරකාරයොත් ඇති. අපි පොඩ්ඩක් බුද්ධිමත්ව හිතන්න ඕන. උදාහරණයක් විදියට ඩිලිවර් කාර්යයන්ට වැඩි දුන්නොත් මොකද? හොඳයි එහෙනම්. ඔයා ඔය කියන දෙයක් තමයි. හැබැයි පාඩමක් උගන්වන්න
අපි තාම බඩු වෙනකම් බලාගෙන ඉන්නවා. අපි ඉක්මන් කළාම ඕනේ. ඔයාලගේ මේ කාඩ් එකේ මොනවද කරන්න පුළුවන් කියලා දන්නවද? අපි මොනවද වෙලා තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලන ගමන් ඉන්නේ. සල්ලි දියව්. අපේ සල්ලි දියව්. ආදරණීය ගෝල්කාරයන් ඔයාලගේ හිත හදාගන්න වෙනවා. දෙන්න අපි ගාව සල්ලි නෑනේ. කිව්වම අපේ සල්ලි දෙන්නයි කියන්නේ. පාසට එනවා. කිව්වම අපෙන් ගත්ත සල්ලි දෙනවා. ඒයි. නැත්තම් මං තමුන්ලව පොඩි කරලා දානවා. වැඩි විස්තර පස්සේ දැනුන්නේ නම්. දුවල්ලෝ. දැක්කනේ දැන් නම් කට්ටියට ටිකක් මොලේ පෑදිලා වගේ. එතකොට කාටවත් වෙන නගරකට යන්න ඕනේ නෑනේ. මේ එන්නේ චූටි කුකු. ඔයාට මම වීලුවක්ද කටවහන් ඉන්න කියනෝකෝ. ඔබතුමාට මේ ගැන කොහොම කියන්නද මන්ද ජෙනරාල්තුමනි? ගෝල්කාරෝ මේ වැඩේට කැමති නෑ. මේ දැම්ම වෙනස් කරන්න ඕන. රාජසත්ත කරනවා. එතකොට අපෙන් සල්ලි දීලා ඕනේ නේ. මේ රෝමන් කාරින්ග හයිය පෙන්නලා අපේ කඩේ තිබුණු කැම ටිකක් තරන් ගියා. ඔයා ඔයාගේ යාළුවන්ට ගිහින් කියලා එන්න. අපි අද රෑ මෙහෙන් යනවා. ගොඩක් රෑ වෙන්න කලින් යන්න ඕනේ. බබියා යන්න එපා ආපහු එන්න. මං ගිහිල්ලා හොඳ පාඩමක් උගන්වලා එන්නම්. ඉක්මනට පිටට නගින්න. ඔහොම නවතින්න බබියා. මං කිව්වේ ඔයාට නවතින්න කියලා. මම මොකටද නවතින්නේ? ඔබේ පැමිණීමට ස්තුතියි. ආයි මේ පැත්තේ ඇවිල්ලා යන්න ඕනේ. හොඳ පාඩමක් උගන්වමු. මේ මොකද? නවත්තන්න. ඔයා මේ හැමදේම කඩලා දානවනේ. බබියා තව ඩිංගෙන් අපි ඔක්කොම ඉවරයි. කලබල වෙන්න එපා. අපි ඔයාලව පැක් කරලා කොහේ හරි දුරකට ගිහින් දාන්න. තමුන්ලා ගිහිල්ලා අනිත් අය ගැන බලා ගන්නවලා. මේ ඉස්ගෙඩිය ගැන මම බලා ගන්නම්. ඒ ඔයා කාටද ඉස්ගෙඩිය කිව්වා? දැන් ඔයාගේ වාරේ බබියා. මං කිව්ව ගමම පණින්න හරිද? හරි. හැබැයි මේ කුඩින් දුවන එක නම් හරි විනෝදයි. ඒක අමතක කරලා දාන්න. පණින්න! පොයි දැන් නම් පණත් නෑ වගේ. ඔහෙටත් ඉතින් එහෙමයිනේ. තව එක පෙට්ටියයි නානික ඉතුරු. ඔව් ඒක තමයි හොඳම එක. සොසේජස්. ඒකෙන් තමුන් හිතපු දේ නම් වෙන්නේ නැති වෙයි. අපිට දැන් මේව කන්න වෙලාවක් තියෙනවද බබියා? ඔයා මීට කලින් රෝමේ තියෙන සොසේජස් කාලා තියෙනවද? මේව වැව ළඟ තියෙන කඩේව වගේ නෙවෙයි. ඔයි යාළුවනේ සෙල්ලම් කරන එක නවත්තමු. දැන් මොකද කරන්නේ? දැන් මොනවද කරන්න කියලානේ අහන්නේ. අපි මේ අන්ත්‍ර විනාශ කළා දාමු. ඒ වැඩේ ඔයාට බාරයි බබියා. මං මේක ගැන බලා ගන්න. චූටි මුකු අපි දාලා ඇවිල්ලා. පොඩ්ඩක් ඉක්මන් කරන්න යාළුවනේ. සමාවෙන්න චූටි කුක්කු. අද මගේ මොලේ වැඩ කරන්න පොඩ්ඩක් වෙලා ගියා. ඔයාලා දන්නවද මේ මොලේ තියෙනවා කියලා පෙන්වන ක්‍රමයක්. අපි දැන් එහෙනම් මෙතනින් යන්. ඔව් හොඳින් කියලා හිතනවා.
නානය කඩෙන් කොත්තුවක් කන්න ගියා විතරයි ඔක්කොම බිමට සමතලා කරලා දාලා. අද නම් උලට කෑම නැහැ හොඳේ. ආයෙත්වා මාව විහිළුවකට අරගත්තා. ඒ වගේම මගේ මේ රෝමෙත් විහිළුවකට ගත්තා. තමුන්ගේ ඔය කටු ටික කුඩු කරගන්න නැතුව මෙතන යනවා යන්න. නෝකයි අන්තිමට උනේ අපි කාටවත් මෙහෙන් යන්න උනේ නෑ. කලින්ටත් වඩා කඩේ වැඩ සාර්ථක වුණා. අපිට කන්න සොසේජසුත් හම්බුණා. ගෝල්ඩේසේ ලස්සන කාටවත් නැති කරන්න බෑ. පාරවල් ලස්සන කඩවල් තව බේකරි මොනවහරි අමතක වුණාද? ඔයාලමට පාංගෙනාවද? ඔයාට ඕනනම් ඕඩර් කරන්න පුළුවන් දෙවනි ගෝල්ඩේසේ.